බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රාගයේ බලවත් වෙනකොට මේ විදිහට හිතන්නගෙන විතක්ක සංඨාන කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි රාග සහිත හිතක් බලවත් නම් Tamante මේ මොහොතේ ශනිකව කරන්න තියෙන්නේ වෙන කුසල අරමුණකට හිත යොමු කරගන්න කියලා. දැන් මොකක් හරි අපි නිමිත්තක් හිතන්න නේද ඒ කෙලෙස් මතුවලා එන්නේ. ද්වේෂය ගැන තරහකාරය ගැන හිතන්න ද්වේෂය මතුවේ. ඒ වගේ තමයි රාග සහිත නිමිත්තක් තුල අයෝනිසෝ මනසිකාරී යෙදෙන්න නූපන් රාගේ උපදින උපන් රාගේ බලවත් වෙනවා. ඒ නිසා රාග සහිත නිමිත්තක් හිතන්නේ නැතුව ඒ දේවල් සිහි කරන්නේ නැතුව වෙන කුසල අරමුණකට හිත ගන්න කියලා. ඒක ඒ වෙලේ අමතක වෙන මොකක් හරි වැඩක් කරනවා. ඒ වගේ පළවෙනි එක සරලම දේ තමයි ඒ කෙලෙස් සහිත අරමුණ හිතෙන් බැහැර වෙන විදිහට කුසල අරමුණකට හිත ගන්න කියලා. හැබැයි සමහර වෙලාවට රාගය බලවත් වුණාට පස්සේ වෙන මොන දෙයකටවත් හිත යොමු කරගන්න බැරි වෙනවා. ඒකම බලවත් වෙයි. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි එතකොට ආදීනව සිහි කරන්න ගන්න කියලා. ඔන්න දෙවනියට අපිට කරන්න තියෙන දේ තමයි ආදීනව මෙනෙහි කරන. මේ රාගය නිසා කොච්චර මන් නිරේ වැටිලා ඇද්ද? රාගය නිසා කොච්චර මන් තිරිසන් අපායි දුක් විඳලා ඇද්ද? රාගය නිසා කොච්චර പ്രേත ලෝකවල දුක් විඳලා ඇද්ද? කොච්චර මං හිරේ විලංගුවේ වැටලා ඇද්ද? සසරේ ගුටි කාලා ඇද්ද? මරුන් කාලා ඇද්ද? හිතනවා මෙනෙහි කරන. ආදීනව සිහි කරනකොට රාගය යටපත් කරන්න පුළුවන් කියන. ඒ දෙවෙනි එක. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි සමහරුන්ට රාගය බලවත් වුණාට පස්සේ ආදීනවේ වැහිලා යනවා කියන. ආදීනව වැහෙනවා. ඒ තරම් රාගය බලවත් කියන. ආදීනව වැහෙනවා කියන්නේ සමහරුන්ට හිතෙනවා අපාය ගියත් කමක් නැහැ මේ වැඩේ කරලා. නැද්ද එහෙමයි? හිරේ ගියත් කමක් නැහැ, අහු වුණත් කමක් නැහැ කියලා හිතනවා. ඒක තමයි කෙලෙස් වල භයානකකම. එහෙම තමයි මිනිස්සු මැරුම් කන්නේ. හිරේ විලංගුවේ වැටෙන්නේ. ඒ වෙලාවට වැරදි කියලා දැනගත්තත් Tamanට Tamanගේ හිත පාලනය කරගන්න බෑ. ආදීනවේට බය නැති වෙනවා. ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා හිතෙන. එතකොට ඒ මට්ටමට Tamanගේ හිත පහත් මට්ටමට වැටිලා නම් බුදුරජාන් වහන්සේ පෙන්නා මහණෙනි රාගයේ යටපත් කරන්න තියෙන ඊළඟ දේ තමයි රාගයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ රාගසිත මැඩල ගන්න කියන. අපිට රාගේ මැඩලන්න නම් තියෙන ප්‍රතිවිරුද්ධ අරමුණ මොකද්ද? ද්වේෂයට නම් මෛත්‍රිය. රාගයට අසුබේ පැත්ත සිහි කරන්න. පිළිකුල මෙනෙහි කරන්න. ගොඩක් ඔය රාගසිත බලවත් නම් නිතර පිළිකුල් භාවනාව වඩා. ධාතු මනසිකාරය වඩා. ඉස්සර නවසීවතික වගේ භාවන පිළිකුල් භාවනාව වඩා. හැම වෙලෙම සිහි කරන්න මේ ශරීරයේ කුණු වෙලා යන හැටි, පස් වෙලා යන හැටි, ජරාවටපත් වෙන හැටි. එහෙම මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරගෙන කාලයක් යනකොට අර රාග සහිත හිත බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි කෙනෙක් පිළිකුල වඩන්න අසුභා භාවේ තබ්බා රාගස්ස පහනයි. අසුභේ වඩන්න පිළිකුල සිහි කරන්න රාග සහිත හිත හරියට ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුවා වගේ කියනවා. දැන් ගින්දරට කුකුල් පිහාට්ටක් ඇල්ලුවට පස්සේ මොකද වෙන්නේ? උණු වෙනවනේ දැකිලිලා යනවා. ඒක හේම ඇකිලෙනවා. ඒ වගේ තමයි කියනවා ඇවිස්සෙන රාගයේ තමා තුළ යටපත් වෙනවා. ඒ නිසා පිළිකුල පැත්ත වඩන්න. රාගයේ බලවත් නම් පිළිකුල වඩන්න. එහෙමත් අමාරුම නම් ඒ මොහොතට ශනිකව මේක තියෙන විතක්ක සංඨාන සූත්‍රය. දිව උඩුතල්ලට තියලා තද කරගෙන දත් හපාගෙන හරි තමන්ගේ රාග හිතට තමන්ම ගරහ කරන්න කියන. තමන්ගේ හිතට තමන් බැන ගන්න කියන. ඒ හිත ඔබ මාව අපායට ගෙනියන්නද මේ හදන්නේ? ඔබ මාව දුගතිය ගෙනියන්නද මේ හදන්නේ? ඒ පහත් හිත කියලා තමන්ගේම හිතට තමන් දත් මිටි කාගෙන තමන්ම බැන ගන්න කියන. එතකොට කුළු හරකෙක් මෙල්ල වෙනවා වගේ තමන්ගේ ඇවිස්සෙන විත තමන්ට මෙල්ල කරගන්න පුළුවන් කියන.